වෙබ්සයිට් එකට විසින්න. මුලින්ම ඕගොල්ලෝ Google එකේ හරි Microsoft Edge එකේ හරි සර්ච් කරන්න. then maker lk.blogspot.com මේක සර්ච් කරන්න. මේක URL එක සර්ච් කරන්න. ඒ වෙබ්සයිට් එකේ නම. මේ වෙබ්සයිට් එකේ නම ඉතර වෙනවා. නිකන් ඔක්කොම වෙබ්සයිට් එකේ එන්න වෙන එක තමයි එන්නේ. මේක සර්ච් කරාට පස්සේ අද මම කියලා තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ කොහොමද ඒක ඇතුලේ බ්ලොග් එකක් කරන්නේ. ඒක ඇතුලේ බ්ලොග් එකක් හදන්න කියලා අපි කියලා දෙන්නේ. අනික දැන් මේක මම ක්ලික් කරලා යනවා ස්ක්‍රීන් එක ඕන් වෙන්න. මේගොල්ලෝ ඇතුලෙන් බලනවා. අනික අද ටික දවසකට කලින් යාළුවෙක් හම්බුණා නියුස් කියලා. මම එයාගේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. මේ තියෙන එයාගේ ලෝගෝ එක. හරිද? මම මේ වීඩියෝ එකේ ලෝගෝ එක දාන්නේ දෙකේම ලෝගෝ එක දානවා. පොඩ්ඩක් ඉන්නවා දැන් මේ වෙබ්සයිට් එකට යනවා. ඒගොල්ලෝ ඇතුලෙන් සර්ච් කරනවා. අවුරුදු වගේ කවුරුද? ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක යටට යන්න ඕනේ ගිහිල්ලා එතකොට බ්ලොග් රෙජිස්ටර් කියලා තියෙනවා පෝස්ට් බොඩි. හරි ඒක හොබන්න නැත්තම් උඩින්ම තියෙනවා බ්ලොග් කියලා. හරි අනේ ක්ලික් කරන්න. ආයෙ ඔයාලා සර්ච් කරනවා එතන. එතකොට මට අර යාළුවව හම්බුනේ Discord එකේ. හරි මම Discord එකේ ලින්ක් එකේ channel එකේ about ලින්ක් එකේ තියෙනවා. මොකද දැන් මට දාන්න බැරි. මම තාම හරි verify මම thumbnail verify විතරයි කරේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් your domain මේක LK. ඔයගොල්ලෝ මෙතනින් යන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ blog not funny කියලා page එකක් එනවා. මේකත් ඒගොල්ලෝ වැඩක් කළේ. register your domain මේක ක්ලික් කරන්න. එතකොට ඔයාලා යන්නේ blog එකට. හරි ඒක ඔයාලට මෙතනින් ඉන්නවා. ඔයාලට ගිහින් blog කියලා අරන් දෙන්න. on a web එච්චර එහෙනම් අදට වීඩියෝ ඉවරයි. bye bye.